තෙබොකි. මේකට දාලා තියෙන්නේ පිටි, අලයි, ලුණුයි දාලා හොඳ පිටි මෝලියක් හදාගන්න ඕනි. මේ වගේ කියන්නේ මේ වගේ පිටි මෝලියක් තමයි අපි හදාගන්න ඕනේ. පිටි මෝලියෙන් චූටි කෑලි මේ විදිහට රෝල් කරලා ඉවර වෙලා ඒ කෑලි කපාගෙන ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් කරගත්ත ඒවා තමයි මේ. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු, තක්කාලි හොඳට කපා ගන්න. ඊට පස්සේ පෑන් එකක් අරගෙන ඒකට බටර් ටිකක් දාලා ඒක රත් වෙන්න තියමු අපි දැන්. ඊට පස්සේ මොනවද ඇඩ් කරන්නේ බලමුද? හොඳට රත් වෙච්ච බටර් එකට අපි සුදු ලුණුයි ඉඟුරුයි දාලා ටිකක් රන්වන් පැට් වෙනකම් ඊට මෙහෙට කවලම් කරගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ ටික හොඳට රත් වෙනකොට ඒකට අපි ඊළඟට මොනවද ඇඩ් කරන්නේ බලමුකෝ. තාමත් රත් වෙනවා. ඊට පස්සේ ලුණු දානවා. ලුණු රන්වන් පැහැට වෙනකම්ම බැද ගන්නවා කියන්නේ මේ රන්වන් පැහැට එනකන් ටිකක් එහෙට මෙහෙට දාලා ඉවර වෙලා රන්වන් පාට ආවට පස්සේ තමයි ඊටු ටික මේකට දාගන්නේ. ඊළඟට මොනවද දාන්නේ? ඊළඟට දානවා කෑලි මිරිස්. ඔයාලට සැර වැඩියෙන් ඕන නම් වැඩියෙන් දාගන්න පුළුවන්. මේක මම වැඩි සැරට කන්න නැති හින්දා සැර ටිකක් අඩුවෙන් තමයි දැම්මේ. ඊට පස්සේ සෝයි සෝස් ටිකක් දාගන්නවා. සෝයි සෝස් දාලා ඉවර වෙලා මේ දාන්නේ ටොමැටෝ සෝස්. ටොමැටෝ සෝස් වලට ආස නැත්තම් චුට්ටක් වගේ දාගන්න. සාමාන්‍යයෙන් මේ වගේ කෑම හදද්දි කොහොමත් සෝස් ඇඩ් කරන්න වෙනවනේ. නැතොන් ඉතින් කෑම එකේ රහ එන්නේ නැහනේ. ඊට පස්සේ ආයෙ ඔන්න අපි කවලම් කරා. මෙන්න මේකට සීනි ටිකක් දානවා අපි. සීනි දාලා ආයෙ චුට්ටක් කවලම් කරගන්නවා. මේක ඉස්සෙල්ලාම සෝස් බේස් එකක් විදිහට තමයි හදාගන්නේ. ඊට පස්සේ දැන් අපි එකට මොනවද ඇඩ් කරන්නේ? ආයි සෝස් ටිකක් මදි හින්දා ටිකක් ඇඩ් කරා. ඊට පස්සේ ආයෙත් කවලම් කරා. හොඳට කවලම් කරගන්න ඕනි. කවලම් කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ මොනවද දාන්නේ අපි? මේකට වතුර දානවා. වතුර දාලා හොද්දක් වගේ ආකාරයට හදා ගන්නවා. ඊට පස්සේ ඒකටම එකතු කරනවා තක්කාලි. මේ ටිකක් දානවා ලුණු චුට්ටක් දාලා කවලම් කරගෙන ඒක උඩින් ආයෙත් තල චුට්ටක් උඩින් ඇඩ් කරනවා ළමයි. මේ වගේ කෑම වලට ඉතින් මේ වගේ විශේෂ දේවල් එකතු කරනවා. ඊට පස්සේ මොනවද දාන්නේ බලමු. මේකට දැන් අපි මොනවද දාන්න යන්නේ? දාන්නේ ස්පෙෂල් නූඩල්ස්. ෂණික නූඩල්ස්. ඒක දාලා ඉවරලා කලවලම් කරලා කෝන් ෆ්ලාර් ටිකක් දානවා. පොඩ්ඩක් තික් ගතියක් එන. මේකට දානවා අර තෙබොකි වගේ හදාගත්ත පොඩි තඹගත්ත පිටි කෑලි ටික. ඒක දාලා හොඳට කවලම් කරගන්න. හයියෙන් කවලම් කරන්න යන්න එපා. කෑලි කැඩෙනවනේ. එතකොට අර හරියට එන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් හිමින් මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඉවර වුණාට පස්සේ මොකද කරන්න තියෙන්නේ අපිට? කන්න තමයි තියෙන්නේ. හරිම රස කෑමක් ළමයි. මම නම් දැන් කන්නයි යන්නේ.